කොහොමද ඔයාලා හැමෝටම මේ ඉරිදා දවසක් අපි ගියා අමරාවති ආරණ්‍යයට. UK වල තියෙනවා පන්සලක් වගේ පන්සලකුත් තියෙනවා ආරණ්‍යයක්. එතකොට මේ තියෙන්නේ අමරාවති පන්සල අවට හරිම නිස්කලංක අපි වෙලා කවුරුවක්වත් හිටියේ නැහැ. එතකොට මේ බුදුමැදුර මන් දන්නේ හරියට මේක බුදුමැදුරද කියලා. මේකේ භාවනා යෝගිව කට්ටිය ඉන්නවා. භාවනා කරන්න පුළුවන්. හරිම නිස්කලංකයි හිත නිවෙන තැනක්. අපි යනකොටත් මේ ඉන්නේ මේ රටේ කෙනෙක් වෙන්න ඇති. නමුත් අපේ කෙනෙක් නම් නෙවෙයි. එතකොට අපි යට කරදරයක් නොකර අපි එළියට ආවා. එතකොට මේ තියෙන්නේ අමරාවති පන්සල අවට හරිම නිස්කලංකයි හරිම පිරිසිදුයි. මොකද මෙහි වැඩ සිටින භික්ෂුන් වහන්සේලා නිතරම මේක පිරිසිදුව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. අපි දැක ගොඩාක් භික්ෂුන් වහන්සේලා එයාලම තමා ආයුධ අරගෙන ප්‍රතිසංස්කරණය කරන්නේ, දේවල් හදන්නේ, නඩත්තු කරන්නේ, ඔක්කොම දේවල් වැඩ කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතර මම දැක්ක. මොකද කිචන් එකට අපි දානේ දෙන්න යද්දී කිචන් එකේ නම් උයන්න කට්ටිය ඉන්නවා. එතකොට අපි ගියේ මං කිව්වාගේ දානයක් දෙන්න තමයි අපි ගියේ. මොකද මං ඇත්තටම කියන්න ගොඩාක් බහුතරයක්ම අපේ ලංකාවේ කට්ටිය දැක්කා මේ අමරාවති ආරණ්‍යයේදී ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. එයාලත් ඇවිත් හිටියේ දාණය දෙන්න. මොකද අපි සම්පූර්ණ දාණය දෙන්නේ නැහැ. අපිට කැමති විදියට අපිට දාණය අරන් යන්න පුළුවන්. එතකොට සමහර කට්ටිය ඩෙසර්ට් එක ගේන්න පුළුවන්. සමහර කට්ටිය බත් ගේනවා, එළවලු වර්ග ගේනවා. හැබැයි ඒ ඔක්කොම ස්පයිසස් කියන්නේ අඩු සැරගතියට අඩු වෙන්න ඕන. මොකද මෙහි ඔක්කොම ඉන්නේ බහුතරයක්ම තායිලන්ත භික්ෂුන් වහන්සේලා. මේ තියෙන්නේ දානශාලාව ඇතුළ. එතකොට ওই තැන් දෙකේ තමයි භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නේ. ඒතර ওই දාණය පුජ කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. පේනවා නේද? කලින් හිස්ව තිබිච්ච හැම තැනකම වගේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ දාණයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා යාළගේ දාණය අරගෙන භික්ෂුන් වහන්සේලා වඩිනවා කුටිවලට. එතකොට අපිට පුළුවන් ඉතුරු වෙච්ච දාණය කොටස අපටත් කාලා එන්න. ඉතින් අපිත් ඒ වගේම කෑවා. ඉතින් ඊට පස්සේ මේක තමයි එළිය. මට කලින් යනකොට මුලදීම ගන්න බැරි වුණා. මම එනකොට ගත්තා මේ නෙට්වර්ක්ස් එකේදී වීඩියෝ එකක්. එතකොට අපිට හරි අකරතැබ්බයක් වුණා. මොකද අපි යනකොට නම් ඌබ එකක් දාගෙන ගියේ. හැබැයි අපිට එනකොට එතනට ඌබ පෙන්වන්නේ නැහැ. ඉතින් මේ ගිහපු අයයි අක්කයි කෙනෙකුයි මමයි අපේ අක්කයි තමයි ගියේ. එතකොට මේ අවට හරිම ලස්සනයි. මොකද මම ඉන්නේ ලන්ඩන්. එතකොට ලන්ඩන් කියනකොට මෙහි හරිම කාර්යබහුලයි. වාහන ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතා ගන්න බෑ. එතකොට මෙහි නම් ගොඩාක් ගස්කොළන් හරිම නිස්කලංක හරිම ලස්සන පැත්තක්. එතකොට ගොඩාක් ෆාම් තියෙනවා. බැටළුවෝ ඉන්නවා. ගොඩාක් ලස්සනම පැත්තක්. ඇත්තම කිව්වොත් මේ පැත්තේ වෙන රටවල කට්ටිය නැහැ. ඔක්කොම ඉන්නේ බ්‍රිටිෂ් කට්ටිය. ඔයාලට පේනවා ඇති මම අර කලින් පෙන්නපු ගහ. ඒ ගහ වලට මතක ඇතනම් ඔයාලගේ පුංචි කාලේදී අපි ඔය ගස්වල ක්‍රිස්මස් කිව්වට පස්සේ අඳිනවා පුංචි රතු පාට ගෙඩි තුනක් එක ඔය පේන ගෙඩි. ඕව රතු පාට කළා තමයි අපි අඳින්නේ ඔය කොලේ රවුමට ඇදලා. ඉතින් මට ඒ වෙලාවේ මම දැක්ක රතු පාට ගෙඩි මට ගන්න පුළුවන් වුණේ ඔක විතරයි. ඔය දැන් අපේ මයිල්ස් අපැත්තනකොට අපිට දැන් ඌබ එකක් ගන්න හම්බුන්නේ නැහනේ. මයිල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් එකමාරක් විතර. අපි කිලෝමීටර් එකමාරේව 6ක් පයින් ආවා. වෙහෙස කර නැහැ. මේ අන්තිමට ගෙන මම ගත්ත ෆොටෝ ටිකක් පෙන්නන්නේ. ඔය භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වඩන අවස්ථාව මේ අපි කියපු සෙට් එක මගේ අක්කා සහ අක්කගේ යාළුවෙකෝ එයාගේ හස්බන්ඩ්ුයි ඒ අයයි අක්කයි තමයි ඔය ඉන්නේ අපි දාණය ගන්න වෙලාව. ඊට පස්සේ එන මගදී මල් තිබුණා. හරිම ලස්සන පැත්තක් මම කලින් කිව්වා වගේ. ඉතින් මෙන්න මගේ ගමනේ අවසානයේ එදා හොඳට වැහිබර දවසක් කෝෆි එකක් පීලා මගේ ගමන අවසන් කළා. එහෙනම් හැමෝටම ස්තුතියි.